අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රචනා ප්‍රශ්නයකට දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්තරේ උත්තර ලියන්නේ මොන විදිහටද කියන එක. ඔබ දන්නවා දේශපාලන විද්‍යාවේ දෙවෙනි කොටසේ ප්‍රශ්න පත්තරය තුළ කාලය ලැබෙනවා පැය 3යි මිනිත්තු 10ක්. එම කාලය තුළ අපි රචනා ප්‍රශ්න 5කට පිළිතුරු සැපිය යුතු වෙනවා. එහිදී පළවෙනි කොටසෙන් එක් ප්‍රශ්නයක්, දෙවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් සහ තුන්වෙනි කොටසෙන් එක ප්‍රශ්නයක් බැගින් පිළිතුරු ලිවීම අනිවාර්ය වන අතර පසුව මේ කොටස් තුනෙන් ඔබ කැමති කොටසකින් කැමති ප්‍රශ්නයක් ලිවීමට අපිට අවකාශය ලැබෙනවා. එහිදී ඔබ දන්නවා පළවෙනි කොටසේ ප්‍රශ්න සංයුතිය බොහෝ විට සැකසෙන්නේ රාජ්‍ය, ආණ්ඩුව, එවැගේම දේශපාලන විද්‍යාවේ උපවිශේෂ සහ දේශපාලනයේ හැඳින්වීම මේ පළවෙනි පාඩම් මාලාව සහ පස්වෙනි පාඩම එහෙමත් නැත්නම් දේශපාලන විද්‍යාවේ මතවාද කියන මෙම පාඩම් වලින් දෙවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් අනිවාර්යයෙන්ම උත්තර ලිවීමට සිදුවෙන අතර එහිදී කෝල්බ්‍රූක්, ඩොනමෝර්, සෝල්බරි 72, 78 මේ ව්‍යවස්ථාවලින් ප්‍රශ්න කිරීම සිදු වෙනවා. එහිදී ප්‍රශ්න 4ක් යොමු වෙන අතර එහින් ප්‍රශ්න දෙකකට පිළිතුරු ලිවීම අනිවාර්ය කරුණක් බවට පත් වෙනවා. පේපරේ තුන්වෙනි කොටස සකස් වෙන්නේ බොහෝ විට 13 ශ්‍රේණිය මාතෘකාවලින් රාජ්‍ය ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්තිය, එවැගේම ආණ්ඩු ක්‍රම මාදිලි සහ 12 ශ්‍රේණියේ අවසාන කොටස් වලින් තියෙන සමහර ගැටුම් වගේ පාඩම්, සමහර අවස්ථාවල මතවාද වගේ පාඩම් සහ ආපු අවස්ථාත් අපිට දකින්නට පුළුවන්. කෙසේවත් මේ ලකුණු 10 20 ඕනම ප්‍රශ්නයකට අපි උත්තර ලියනකොට යම් ආකෘතියකට අනුව පිළිතුරු ගොනු කිරීම සිදු වෙනවා. එහිදී පිළිතුර ආරම්භ කිරීමට යෝග්‍ය වෙන්නේ හැඳින්වීමක් තුලින්. එතකොට යම් සංකල්පයක් එහෙමත් නැත්නම් න්‍යායක් පිළිබඳ ඔබ හැඳින්වීම ගොඩනගන්නට ඕනේ. ඒ කියන්නේ මාතෘකාව විග්‍රහ කිරීම, ඒ ඉදිරිපත් කළ චින්තකයා ඔහුගේ අදහස අපිට මෙහිදී විග්‍රහ කරන්නට පුළුවන්. ඒගොම පිළිතුරේ වැඩිම ලකුණු ලැබෙන්නේ සහ ඔබ වැඩිපුර කරුණු දැක්විය යුතු වෙන්නේ කරුණු සාකච්ඡා කිරීම කියන කොටසට. එතකොට අපි සංකල්පයේ ආරම්භය, එහි විකාශනය, ඒ වර්තමාන පැවැත්ම එහෙමත් නැත්නම් යම් න්‍යායක් නම් ඒ දාර්ශනිකයන් ඉදිරිපත් කළ අදහස් වගේ දේවල් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආණ්ඩු ක්‍රමයක් නම් එහි ලක්ෂණ එකින් එක පැහැදිලිව සවිස්තරාත්මකව ඡේද බෙදමින් ඒ ලක්ෂණ 8ක් 9ක් පමණ ඒ ආණ්ඩු ක්‍රම මාදිලිය එහෙමත් නැත්නම් ඒ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය අදාළ සංකල්පයේ පවතින අඩංගු කරුණු විස්තර කිරීම අනිවාර්ය වෙනවා. නිගමනය පිළිබඳ තමයි උත්තරේ තුන්වෙනි කොටස. එහිදී ඔබ මාකින් ස්කීන් එක එහෙම නැත්නම් පිළිතුරු පත් රැගීම් පටිපාටිය පිළිබඳ අවධානය යොමු කළොත් එහි සඳහන් වෙන කරුණ තමයි ඔබට අලුත් අදහසක් මේ පිළිබඳ ඉදිරිපත් කරන්නට පුළුවන්. එහිදී යම් සංකල්පයක න්‍යායක ප්‍රායෝගික බිඳවැටීමක් තිබෙනවා නම් ඒ පිළිබඳ එහෙමත් නැත්නම් අදහසක් තිබෙනවා නම් ඒ වර්තමාන මුහුණුවර පිළිබඳ එහෙමත් නැත්නම් හැඳින්වීමේ සහ කරුණු සාරාංශ කිරීමේ කරුණු සාකච්ඡා කිරීමේ සාරාංශයක් වශයෙන් පිළිතුර ගොඩනගන්නට පුළුවන්. අපි අද ඒකට රාජ්‍ය පිළිබඳ ඉදිරිපත් වූ ලිබරල් න්‍යාය මොන විදිහටද ඒ වගේ පිළිතුරකට යොදාගන්නේ කියන එක ප්‍රායෝගික උදාහරණයක් මගින් සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ලිබරල් කියන වචනේ අර්ථය වෙන්නේ නිදහස කියන අර්ථය. මේක ලතින් භාෂාවෙන් බිඳී පැමිණි එකක්. යොදන යුරෝපයේ කාර්මික විප්ලවයත් සමග ගොඩනගෙනවා ධනේශ්වර වාණිජ ආර්ථිකයක්. සහ ඒක ගොඩනැගෙන්නේ රාජාණ්ඩුවාදයට විරුද්ධ. කියන්නේ 18 සියවස් වල යුරෝපයේ පෞද්ගලික නිදහස, පෞද්ගලික දීපල මුල් කරගෙන බිහි වුණු දේශපාලන මතවාදය අපි හඳුනා ගන්නවා ලිබරල් වාදය කියලා. මේ සැබෑම දාර්ශනිකයා වෙන්නේ ලිබරල් වාදයට පසුබිම සැකසුව 17 වන සියවස අගභාගයේ ඉංග්‍රීසි ජාතික ජෝන් ලොක්. ඔහු විසින් ඉදිරිපත් කරපු අදහස් ලිබරල් වාදයට පදනම සැකසුවා කියලා අපි විශ්වාස කරන අතර 18 වන සියවස අගභාගයේ වන විට ගොඩනැගුණු කාර්මික ධනේශ්වර ආර්ථික ක්‍රමය හැසිරවීමෙන් රාජ්‍ය ඉවත් වී යුතුය යනුවෙන් අදහසක් ගොඩනැගිනවා. ඒ ගොඩනගන්නේ සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු වෙච්ච ඇඩම් ස්මිත් හා ඩේවිඩ් රිකාඩෝ. ඔබ දන්න ඇඩම් ස්මිත්ගේ කෘතිය වෙන්නේ ජාතින්ගේ ධනය. එහෙමත් නැත්නම් වෙල්ත් ඔෆ් නේෂන්. එම ග්‍රන්ථය මගින් ඔහු අදහස් ඉදිරිපත් කරන අතර ඊට අනුව රාජ්‍ය නිර්බාධවාදී, ඒ කියන්නේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම ආර්ථික කටයුතු වලින් ඉවත් වෙන අතර ඔවුන් පෙන්වා දෙන්නේ අඩුවෙන්ම පාලනය කරන රාජ්‍ය හොඳම රාජ්‍ය වෙන බව. මෙම ලිබරල් වාදී න්‍යාය අන්න මේ කොටස් අපිට පුළුවන් හැඳින්වීමට උත්තරේ
ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් වෙනම ඡේදයකට අරන් කරුණු සාකච්ඡා කිරීම කොටස ආරම්භ කරන්න. ලිබරල් වාදයේ න්‍යාය කොටස් 3කට බෙදෙනවා. ඒ තමයි සම්භාව්‍ය ලිබරල් වාදය, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය හා නව ලිබරල් වාදය. සම්භාව්‍ය ලිබරල් වාදයට අනුව රාජ්‍ය නිර්බාධවාදී. ඒ කියන්නේ රාජ්‍ය කිසිම ආකාරයකින් ආර්ථික කටයුතු වලට මැදිහත් වීමක් වෙන්නේ නැහැ. ඉහත අපි කියපු ඩේවිඩ් රිකාඩෝ, ඇඩම් ස්මිත් චින්තකයන්ට අමතරව ජෝන් ස්ටුවර්ට් මිල්, ජෙරමි බෙම්තන් මෙම අදහස් ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ අදහස් වෙන්නේ අඩුවෙන්ම පාලනය කරන රාජ්‍ය හොඳම රාජ්‍ය වෙන බව. ඒ අනුව රාජ්‍ය ජනතාවගේ දේපල ආරක්ෂා කිරීම, නීතිය හා සාමය ආරක්ෂා කිරීම, යුක්තිය පසුදිලීම වැනි කරුණු පමණක් සිදු කරන අතර රාජ්‍ය සම්පූර්ණයෙන්ම ආර්ථික කටයුතු වලින් ඉවත් වේ යනවා. ඊට පස්සේ අපිට පුළුවන් කරුණු සාකච්ඡා කිරීම තවත් ඡේදයකට යන්න. ඒ තමයි ලිබරල් වාදයේ දෙවෙනි අවස්ථාව, පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය. මේක දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වෙන තත්ත්වයක්. සම්භාව්‍ය ලිබරල් වාදයේ තුල රාජ්‍ය ජනතාවගේ කටයුතු වලින් එහෙම නැත්නම් ආර්ථික කටයුතු වලින් ඉවත් වෙනවත් එක්ක යුරෝපයේ තුල ජන අරගල ඇති වුණා. විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයත් එක්ක නගර විනාශ වුණා. ජනතාව බොහෝ දෙනෙකුට කර්මාන්ත ශාලා විනාශ වීමත් එක්ක ජනතාවගේ වෘත්තීන් අහිමි වුණා. ඒ නිසා ජනතාවගේ දිනදා ජීවිතය තුළ ගැටුම් ප්‍රශ්න නිරන්තරයෙන් ඉහළ ගියා. විරැකියාව, මන්ද පෝෂණය, දිලිඳුකම, නූගත්කම, පැල්පත් නිවාස බිහිවීම වැනි විවිධ සමාජ ප්‍රශ්න වලට රාජ්‍යයෙන් විසඳුම් නොලැබෙන නිසා යුරෝපයේ විවිධ රාජ්‍යයන් වල ජනතාව රාජ්‍යයට එරෙහි අරගල ඇති කරන්නට පටන් ගත්තා. මේ තත්ත්වය තුළ රාජ්‍ය නීතිය හා සාමය ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවට රාජ්‍ය ජනතාවගේ කටයුතු වලට මැදිහත් වී ඔවුන් සුබ සාධනය කළ යුතු බවටත් අදහසක් ඉදිරිපත් වුණා. ඒ අදහස අදහස න්‍යායාත්මකව ගොඩනගන්නේ ටීඑච් ග්‍රීන් හා හොබ්හවුස් ස්වාමීවරයා විසින්. යනු රාජ්‍ය සමාජයේ විවිධ ජන කොටස්වල ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සහනාධාර සැපිය යුතු වන අතර සුබ සාධනය සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමත් සිදු කළ යුතු වෙනවා. නමුත් දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව සුබ සාධනවාදී රාජ්‍ය ක්‍රමය වේගෙන් පැතිරී ගිය නමුත් ලෝකයේ බොහෝ රාජ්‍යයන් වලට සුබ සාධනය සඳහා වැයවන මූල්‍ය පිරිවැය දරා ගැනීම අපහසු කරුණක් බවට පත් වෙනවා. ඒකට විකල්පයක් වශයෙන් මේකේ තුන්වෙනි ක්‍රමය එහෙමත් නැත්නම් නව ලිබරල් වාදයේ ගොඩනගෙනවා. නව ලිබරල් වාදයට අනුව රාජ්‍ය අවම රාජ්‍ය මේ 1980 දශකයේ පමණ ලොව බොහෝ රාජ්‍යයන් වල මෙම නව ලිබරල් ක්‍රමයේ පැතිරී යන අතර මේ ගොඩනගෙන සුබ සාධනවාදී රාජ්‍යයට විකල්පයක් වශයෙන්. එහිදී රාජ්‍යයේ කාර්යභාරය හැකිතාක් දුරට අවම කරන අතර ඒ හඳුන්වන්නේ සුබ සාධනයේ කෘෂි කිරීම. ඒ කියන්නේ රාජ්‍ය හැකිතාක් දුරට ආර්ථික කටයුතු වලින් හා සුබ සාධන කටයුතු වලින් ඉවත් වෙන අතර ඒ සුබ සාධනයේ කෘෂි කිරීම ලෙස අපි හඳුනා ගන්නවා. එම අදහස මේ න්‍යායාත්මකව ගොඩනගන්නේ රොබර්ට් නොසික් හා වොන් හෙයක්. නමුත් මේ රාජ්‍ය සම්පූර්ණයෙන්ම ආර්ථික කටයුතු වලින් ඉවත් වීමක්. එහෙමත් නැත්නම් රාජ්‍ය නිර්බාධවාදයක් නෙවෙයි. නමුත් ඒ රාජ්‍ය 100% ආර්ථික කටයුතු වලට මැදිහත් වීමක් නෙවෙයි. ඒ කියන්නේ සුබ සාධනවාදී රාජ්‍යකුත් නෙමෙයි. මේ අතර තත්වයක් ලෙස තමයි නව ලිබරල් රාජ්‍ය ගොඩනගන්නේ. ඔබ දන්නවා මේ යුරෝපයේ පුරා වේගෙන් පැතිරී යනවා. පසු 1980 90 දශකයේ වල තුල ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රාජ්‍යයන් තමන්ගේ දේශපාලන මතවාදයේ තමන්ගේ රාජ්‍ය ක්‍රමයේ ලෙස මේ තෝරා ගන්නවා. පසු ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රාජ්‍යයන් පවා මේ ක්‍රමය තමයි තෝරාගන්නේ. එතකොට ඔබට පුළුවන් මේ ලිබරල් වාදයේ අවස්ථා 3 කරුණු සාකච්ඡා කිරීම ඔස්සේ ඡේද 3ක් ඔස්සේ විස්තර කරන්න. ඊට පස්සේ නිගමනයට අපිට આવොත් අපිට සාරාංශයක් වශයෙන් සම්භාව්‍ය පශ්චාත් සම්භාව්‍ය ලිබරල් වාදය පිළිබඳ හඳුන්වලා අපිට වර්තමාන තත්ත්වය ගත්තොත් නව ලිබරල් රාජ්‍ය කෙරෙහි ක්‍රමයේ කෙරෙහි ලෝකයේ බොහෝ රාජ්‍යයන් නැඹුරු වී තිබෙන බවට පැහැදිලි කරමින් උත්තරය අවසන් කරන්නට පුළුවන්. ඔබට මේ සියලුම කාරණා ලියන්න සාමාන්‍යයෙන් අපිට ගන්න වෙන්නේ විනාඩි 30ක් පමණ කාලයක්. එවිට අපිට පුළුවන් ප්‍රශ්න 5 නිමා කරන්න සහ අමතර මිනිත්තු 10 තුළ ඔබට තරමක් දීර්ඝ කරුණු ඇති ප්‍රශ්නයකට කාලය යම් තාක් දුරට යොදවන්න, ප්‍රශ්න පත්‍රය කියවන්න. එහෙමත් නැත්නම් වැඩිපුර කරුණු තියෙන එකක් යම් පොඩි සටහනක් හදාගන්න අපිට යොදා ගන්නට පුළුවන්. මේ විදිහට උත්තරයක් ගොනු කරොත් ඔබට ලකුණු 20ක් දෙන ප්‍රශ්නයක ලකුණු 18කට 19කට, ලකුණු 10ක් දෙන ප්‍රශ්නයක 9කට 8කට වෙන ඉහළ ලකුණු ප්‍රමාණයකට යන්නට පුළුවන්. අපි තවත් මේ වගේ වැදගත් පාඩමකින් හමු වෙමු.